ආයුබෝවන් යාළුවනේ විටා කැබින් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ලංකාවේ අපි හැමෝම කන්න කැමති පොල් සම්බෝල වලින් පොල් සම්බෝල ෆ්‍රයිඩ් රයිස් එකක් හදන හැටි. මුලින්ම අපි බලමු පොල් සම්බෝල ෆ්‍රයිඩ් රයිස් එක හදන්න අපිට අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මෙතන මම සුදු ලුණු ටිකක් පොඩියට කපලා අරගෙන තියෙනවා. ඊළඟට ලුණු ගෙඩියක් චූටියට කපලා අරන් තියෙනවා. මෙතන කැරට් කපලා තියෙනවා. මෙතන තියෙනවා ලීක්ස් ටිකක් මේ විදිහට කපලා ගන්න. ඊළඟට මම චිකන් ලෑස්ති කරගෙන තියෙනවා. කටු රහිත චිකන් වලින් චූටියට කපලා අරගන්න. ඊළඟට මම මෙතන පොල් සම්බෝල ටිකක් ලෑස්ති කරලා තියෙනවා. මේ පොල් සම්බෝල එක මම කොට්ට පොල් වලින් කලින් හදාගත්ත පොල් සම්බෝල එකක්. මේ පොල් සම්බෝල එක හදන වීඩියෝ එකත් මම කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට ඒ විදිහට පොල් සම්බෝලේ හදා ගන්නත් පුළුවන්. ඊළඟට බිත්තරේකුත් ලෑස්ති කරගෙන තියෙනවා. මම මෙතන උයාගත්ත බත් අරගෙන තියෙනවා. මේක මම විනාඩි 20ක් විතර ෆ්‍රිජ් එකේ තියලා තමයි අරන් තියෙන්නේ. එතකොට අපේ ෆ්‍රයිඩ් රයිස් එකේ බත් ඇට ටික හොඳට වෙන් වෙලා ලස්සනට තියෙනවා. ඊළඟට තෙල් ටිකක් රත් කරගෙන චූටියට කපාගත්ත චිකන් ටික දාලා හොඳට බැද ගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර වැඩි කරලම තියාගන්න. චිකන් රත් වෙනකොට චිකන් වල වතුර එළියට එනවා. ඒක නිසා වැඩි ගින්දරේම තමයි මේ ටික බැද ගන්න ඕනේ. දැන් මේ විනාඩි 3කට විතර පස්සේ චිකන් ටික මේ ගානට බැදීගෙන ඉද්දී අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. ටිකක් කලවම් කරලා සුදු ලුණු ටිකත් එකතු කරලා ඒ ටිකත් බැද ගන්නවා. සුදු ලුණු ටික බැදිලා සුවඳ එනකොට බිත්තරෙත් එකතු කරලා කලවම් කරගන්නවා. බිත්තර එක මේ විදිහට තෙත ගතිය නැති වෙනකන් හොඳටම ෆ්‍රයි කරගන්න ඕනේ. ඊට පස්සේ මම ලුණු ටිකත් එකතු කරගන්නවා. ඊළඟට කැරට් ටික එකතු කරගන්නවා. මේ දෙක හොඳට ටෙම්පරාදු කරගන්න. ඊළඟට මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට ලීස් ටික එකතු කරලා කලවම් කරගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දර වැඩි කරලම තියාගන්න. ඊළඟට ගම්බිරිස් කුඩු ටිකත් එකතු කරගන්නවා. දැන් පොල් සම්බෝල ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊළඟට බත් ටිකත් එකතු කරගන්නවා. බත් ඇට ටික බැදෙනකන් විනාඩි 3ක් විතර හොඳට ටෙම්පරාදු කරගන්න. මේ වෙලාවේ ලුණු මදි නම් ලුණු බලලා ලුණු ටිකකුත් එකතු කරගන්න. දැන් හරි ඔයාලා මේක රස්නෙම්ම ආහාරයට අරගන්න. අපි හැමෝම මාස පොල් සම්බෝලත් එක්ක හදලා තියෙන මේ ෆ්‍රයිඩ් රයිස් එක හරිම රසයි. ඔයාලත් ගෙදරදී try කරලා බලන්න. හැමදාම කන ෆ්‍රයිඩ් රයිස් එක වෙනුවට මෙහෙම හදුවාම හැමෝම ආස වෙයි. වීඩියෝ එක හොඳයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මතක ඇතුව channel එකත් subscribe කරගෙන යන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉහින් එන්නම්.